안녕하세요 여러분들 ආයුබෝවන් හැම දිනාටම අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා Korean Life Today YouTube channel එකට. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රශ්න අංක 271 ඉඳලා ඉදිරියට. අපි එහෙනම් යමු ප්‍රශ්නයට. ප්‍රශ්න අංක 271 어제 서점에 갔어. 어제 서점에 갔어. ඊයේ පොත්සාප්පුවට ගිහිල්ලා හිස්තැන මානිසස්සය ගොඩක් මිලදී ගත්තද මිලදී ගත්තට කියන සස්සයෝ කියලා අනිත් කෙනා පිළිතුරන නේ යොල්වන් සස්සයෝ පළවෙනි පිළිතුර තියෙනවා යක් ඔව් 10ක් මිලදී ගත්ත කියලා තමයි කියන්නේ. පළවෙනි පිළිතුර තියෙනවා යක් කියන්නේ බෙහෙත්. අංක 2 පිළිතුර තියෙනවා චෙක් කියන්නේ පොත්. අංක 3 තියෙනවා ඕත් කියන්නේ ඇඳුම්. අංක 4 තියෙනවා කොයිල් කියන්නේ පළතුරු. අපි එහෙනම් වාක්‍ය සම්පූර්ණ කරමු. ඔජේ සොජම්මේ කස්සෝ ඊයේ පොත්සාප්පුවට ගිහිල්ලා චෙක් මානිසස්සය පොත් ගොඩක් මිලදී ගත්තද? එහෙනම් පිළිතුර වෙන්න ඕන අංක 2. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 272 රිකී කියන්නේ නමක්, සි කියන්නේ මහත්මයා කියන එක. හිස්තැනක් ඊ යෙදෙනවද ගා යෙදෙනවද කියලා තීරණය වෙන්නේ පිළිතුරේ හල් කිරීමක් හෙවත් පච්චිම් එකක් තියනවද නැද්ද කියන තීරණය මත මොයේයෝ රිකිෂිනන් හිස්තැනක් ඊගා මොයේයෝ රිකිෂි මහත්මයා මොකක්ද අපි බලමු හිස්තැනට මොකක්ද එන්න ඕන කියලා. පළවෙනි පිළිතුර තියෙනවා ඉරම් කියන්නේ නම. ඉතුරු කැල අපි කියවන් ඉමු මේ පිළිතුරු වලට යන්න කලින්. කොම්පියුටර් කේමල් චුවාහෙයෝ ඒ කියන්නේ කම්පියුටර් ගේම් ගහන්න එකට ඇත්තටම කැමතියි කියලා කියනවා. චුමාරේ සතියන්තේ චාජු චිබේසෝ ගේමල් හේයෝ ඇත්තටම ගෙදර ඉඳගෙන ගේම් එකක් ගහන් ඉන්නවා කියන එක තමයි කියන්නේ. අපි බලමු පිළිතුරු 4. පළවෙනි පිළිතුර තියෙනවා ඉරම් කියන්නේ නම. දෙවෙනි පිළිතුර තියෙනවා චිමි කියන්නේ විනෝදාංශය. අංක 3 තියෙනවා නයි කියන්නේ වයස. අංක 4 තියෙනවා සංක්‍යොක් කියන්නේ පුද්ගලයෙකුගේ ඒ වෙලාවේ ස්වභාවය හැඟීම කියන එකට භාවිතා වෙන වචනය. අපි වාක්‍ය සම්පූර්ණ කරමු. රිකීෂිනන් චිමි ගා. මොකද චිමි වල හල් කිරීමක් පච්චිම් එකක් නැති නිසා චිමි ගා මොයේයෝ රිකිෂිගේ විනෝදාංශය කුමක්ද? රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ප්‍රශ්න අංක 273 යොන්සුසි ඒ කියන්නේ යොන්සු කියන එක්කෙනා නම යොන්සුසි සමුසිරේ ඕදියේ ඉස්සයෝ කියන්නේ යොන්සු මහත්මයාගේ කාර්යාලය කොහෙද තියෙන්නේ? යොන්සු පිළිතුරු දෙනවා ජේ සමුසිරන් කුක්චේ බිල්ඩින්. කුක්චේ තමයි බිල්ඩින් එකේ නම. කුක්චේ බිල්ඩින් හිස්තැනක් ඒ ඉස්සයෝ. අපි යමු කුක්චේ බිල්ඩින් එකේ කොතන හරි තියෙනවා කියලා තමයි කියන්නේ. අපි යමු පිළිතුරු. පළවෙනි පිළිතුර යෝල්කේ කියන්නේ ඒකක සඳහා භාවිතා වෙන්නේ. මෙහෙම කියන්න පුළුවන්. සක්වා යෝල්කේ චුසේයෝ ඇපල් ගෙඩි 10ක් දෙන්න. ඊළඟට දෙවෙනි පිළිතුර තියෙනවා ජං. මම කලින් වීඩියෝ වල මේ ජං මතක තියාගන්න කියලා තියෙනවා. කොළ ප්ලේට් සඳහා භාවිතා වෙන ජං. තුන්වෙනි පිළිතුර තියෙනවා යොල්චේ කියන්නේ
ගොඩනැගිලි නිවාස ගැන සංඛ්‍යාත්මකව කියනකොට භාවිතා වෙන්නේ චේ. අංක 4 තියෙනවා චිම්. මේක යොල් කියලා කියන්න බෑ. ඔන්න ඕක තමයි කොරියාවේ භාෂාවේ සමහර දේවල් වල සමහර ඉලක්කම් කියන්න ඕන සම්මත කොරියානු ඉලක්කම් සහ චීන ඉලක්කම් ඒ කියන්නේ එකිනෙකට මාරු වෙන්න පුළුවන්. මෙතනදී භාවිතා වෙන්නේ යම්කිසි බිල්ඩින් එකක අපි කියමු තට්ටු ප්‍රමාණය ගැන කියද්දී භාවිතා වෙන්න ඕන චීන ඉලක්කම් ක්‍රමය. ඒක නිසා මෙතන කියන්න ඕන සිප්චින් 10 වෙනි තට්ටුවේ. අපි වාක්‍ය සම්පූර්ණ කරමු. චේ සමුසිරන් කුක්චේ බිල්ඩින් මගේ කාර්යාලය කුක්චේ බිල්ඩින් එකේ යොල්චින් ඒ ඉස්සයෝ 10 වෙනි තට්ටුවේ තියෙනවා. පිළිතුරු අංක 4. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ප්‍රශ්නාංක 274 ඉගා අප්පාසෝ දත ගොඩක් රිදෙන නිසා 음식을 කෑම චල් ඉපල් සුගා ඔප්සයෝ කෑම හරියට හපන්නත් බෑ දත රිදෙන නිසා කියලා කියන්නේ. අනිත් කෙනා පිළිතුරු දෙනවා කරොම් හිස්තන ඒ ගා පොසේයෝ කරොම් ඒ කාපොසේයෝ ගිහිල්ලා බලන්න. අපි බලමු පිළිතුරු 4. අන්ක්වා කියන්නේ ඇත් සම්බන්ධ රෝහල. නේවා කියන්නේ ශරීර අභ්‍යන්තර රෝග සම්බන්ධ රෝහල. බඩේ අමාරුවක්, හෙම්බිරිසාවක්, උණක්, කැස්ස ඒ වගේ ලෙඩවලට බෙහෙත් ගන්න පුළුවන් හොස්පිටල් එක. අංක 3 තියෙනවා චික්වා කියන්නේ දත් සම්බන්ධ රෝහල. අංක 4 තියෙනවා ෆීවා කියන එක කියන්නේ අස්ථි කැඩුම් බිදුම් සම්බන්ධ ප්‍රතිකාර කරන රෝහල. අපි වාක්‍ය සම්පූර්ණ කරමු. කරොම් චිවායේ කාපෝසේයෝ. එහෙනම් දත් සම්බන්ධ රෝහලට ගිහිල්ලා බලන්න. කොරියාවේ එක රෝගවලට ඒ කියන්නේ විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ගන්න වෙනම රෝහල් තියෙනවා. සාමාන්‍ය ප්‍රාදේශීය රෝහලක ගිහිල්ලා අපි ඕන අමාරුවකට බෙහෙත් ගන්න පුළුවන්. එතනින් එහාට යනවා නම් ඒගොල්ලා අපි කියමු බඩේ අමාරුවක් හරි අපි ඇස් අමාරුවක් තියෙනවා නම් ඒක ඇස් සම්බන්ධ රෝහලකට යොමු කරනවා. සාමාන්‍ය ප්‍රාදේශීය රෝහලකට ගියාම ඕනම ලෙඩකට බෙහෙත් ගන්න පුළුවන්. එතනින් එහාට යනවා නම් විශේෂඥ සහාය ගන්න අදාළ රෝහලට ඒ රෝගය සම්බන්ධ අදාළ රෝහලට යන්න ඕන. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ප්‍රශ්නාංක 275. ඌරි පේසානන් වොල්යෝයිල් භූතෝ අපගේ ආයතනය සඳුදා සිට කම්යෝයිල් කාජි සිකුරාදා දක්වා ඉරාගෝ හිස්තනක් වැඩ කරලා හිස්තනක් වා හා ඉරෝයිල් සිම්නිදා ඒ කියන්නේ ඉරෝයිල් ඉරිදා විවේකයෙන් ගත කරනවා කියලා තමයි කියන්නේ. අපි බලමු පිළිතුරු 4. හ්වායෝයිල් කියන්නේ අඟහරුවාදා. සුයෝයිල් කියන්නේ බදාදා. මොග්යෝයිල් බ්‍රහස්පතින්දා. 4 තියෙනවා තෝයිල් කියන්නේ සෙනසුරාදා.
එහෙනම් පිළිතුර වෙන්න ඕන 4 තොයිල් වාක්‍ය සම්පූර්ණ කරමු. 우리회사는 월요일부터 금요일까지 සඳුදා සිට සිකුරාදා දක්වා 일하고 හිස්තැනක් 토일화 සෙනසුරාදා හා 일요일 이르다 쉽니다 නිවාඩුයි. මෙතන සතියේ දවස් 5ම මේ ප්‍රශ්නේ අපට දකින්න ලැබෙනවා. අපි මේක මෙතනම පාඩම් කරගමු. සතියේ දවස් 5. වොල් හ්වා සු මොක් කම් තෝ ඉල් එහෙම පාඩම් කරගන්න. යෝයිල් හැම එකටම යෙදෙන නිසා ප්‍රශ්නේ තියෙනවා වොල් හ්වා සු මොක් කම් තෝ ඉල් සතියේ දින 5 එහෙම ප්‍රශ්නයක් හම්බුනහම සම්පූර්ණ ප්‍රශ්නේ පැහැදිලි කරගෙන එතනින් මොන හරි දෙයක් මේ එතන තියෙන දේ එතනින් ඉගෙන ගන්න. මොකද වෙන මුලින්ම වෙනම ඕක පාඩම් කරගොත් ඕක මතක හිටින ප්‍රමාණය ප්‍රශ්නයකදී හම්බුනහම මතක තියෙන ප්‍රමාණය වැඩි. මොකද ප්‍රශ්නයක් වුණාම තමයි ඒක හොඳට තේරෙන්නේ. සාමාන්‍ය ජීවිතෙත් එහෙමයි. නිකන් අපි කියමු ක්‍රිකට් මැච් එකක් කියලා. ගහන ෂොට් ටික කලින් ප්‍රැක්ටිස් කරාට බෝල එන විදිහට ගහන්න ඕන. ඒ කියන්නේ ඒ වෙලේට දැන් මේක සතිය දින ටික එහෙම පාඩම් කරගන්න කියන ගමන් මතක් කරන ගමන් අපි මෙතනින් වීඩියෝ එක ගොඩක් දිගට කරන්නේ නැහැ. මම විනාඩි 10ක් වගේ ඇතුළත 10ක් 15ක් ඇතුළත වගේ තමයි වීඩියෝ එක මේ තියන්නේ. මොකද ඉගෙන ගන්න දේ වුණත් මම දන්නේ පැය භාගයක් විතර වීඩියෝ එකක් එක දිගට බලාගෙන ඉන්න මාරුයි. ඒක නිසා නමුත් ඒක නිතර බලලා ගන්න පුළුවන් දේ ඔළුවට දාගන්න. ඒකම මතක් කරනවා මගේ ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ WhatsApp නම්බර් එක තියෙනවා. ඒකට මැසේජ් එකක් දාලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඔය පොත් අලුත් සිලබස් එක, පරණ සිලබස් එක සහ ප්‍රශ්න 2000 පොත් දෙක තුනම බලලා මම තුනම අවශ්‍යම ටික අරගෙන ඒ කියන්නේ EPS ටොපික් විභාගේ ගොඩ දාගන්න භාෂාව ගැන නෙවෙයි මම මේ කියන්නේ. භාෂාව කියන්නේ ඉගෙනගෙන ඉවර කරන්න අමාරු දෙයක්. ඒ ටික විභාගේ EPS ටොපික් එක්සෑම් එක ගොඩ දාගන්න අවශ්‍ය විදිහට අවශ්‍යම දේවල් ටික අරගෙන මම ටියුට් හදලා තියෙනවා. ඔය පොත් ඔක්කොම බලලා පොත් ටික එක උඩ තියුවොත් සාමාන්‍යයෙන් අඩියක විතර උසකට පොත් ටික සෙට් වෙනවා. ඉතින් ඕක එකෙන් එකට බලන්නත් අමාරුයි. හැම පාඩමකම අවශ්‍යම ටික විතරක් අරගෙන මම ටියුට් ටික හදලා තියෙනවා. ඒක මගෙන් ගන්නත් පුළුවන්. ඔන්ලයින් ක්ලාස් එකේදී අපි ඒව තමයි සාකච්ඡා කරන්නේ. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. අපි නැවත තවත් වීඩියෝ එකකින් හමු වෙමු.